මගේ චැනල් එකත් එක්ක එකතුණු ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ ඔයාලගේ සම පැහැපත්ව නිරෝගීව තියාගන්න කරන්න පුළුවන් සත්කාරයක් ගැන. ඉතින් මේක කරන්න අපිට අවශ්‍ය වෙන්නේ කෝපි සල්පයක් සහ යෝගට් සල්පයක් පමණයි. ඉතින් අපි බලමු නේද කොහොමද කරන්න කියලා. පිරිසිදු භාජනයක් අරගන්න. ඊට පස්සේ ඒකට අපිට අවශ්‍ය කරන යෝගට් ප්‍රමාණය දාගන්න ඕන. සාමාන්‍යයෙන් යෝගට් හැඳි 2ක් නැත්නම් 3ක් අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට කෝපි කුඩු දාගන්න ඕන. එයා මේක මූණට විතරක් නම් ආලේප කරන්නේ පොඩි ප්‍රමාණයක් සාදා ගන්න. මේක මුළු ඇඟටම ඇප්ලයි කරන්න පුළුවන් සත්කාරයක්. ඒ හින්දා ඔයාට ඕන නම් මේකේ වැඩි ප්‍රමාණයක් සාදාගෙන අත්වලට කකුල් වලට භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි හැමෝම කැමතිනේ අපේ සම ලස්සනට නිරෝගීව පැහැපත්ව තියෙනවා නම්. ඒ නිසා ඔයාට පුළුවන් මේක සතියට දෙවතාවක් විතර කරන්න. එහෙම වුණොත් ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ සමේ තියෙන අඳුරු පැහැ නැති කරලා ලස්සන පැහැපත් සමක් ලබා දෙන්න මේ සත්කාරයට පුළුවන්. ඔයා ළඟ තියෙනවා නම් මේකට කඩල පිටිත් එකතු කරලා මේ විදියට කරන්න පුළුවන් නම් ඔයාට ගොඩාක් හොඳ ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. ඉතින් කඩල පිටි කියන්නේ අපේ සම පැහැපත් කරන්න ගොඩක්ම උදව් වෙන දෙයක්නේ. ඉතින් ඒ හින්දා ඔයාට මේ සත්කාරයටත් කඩල පිටි භාවිතා කරන්න පුළුවන්. මේ විදියට හදාගත්ත මේ පේස්ට් එක අපේ මුහුණේ ආලේප කරලා විනාඩි 20ක් තියෙන්න දීලා ඊට පස්සේ සෝදලා ඉවත් කරන්න ඕන. මේ දේවල් ස්වාභාවික සත්කාර නිසා ඔයාට බය නැතුව මේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔයාව ලස්සන කරන්න පුළුවන් තවත් ස්වාභාවික සත්කාරයක් සහිත වීඩියෝවකින් ආයෙත් හමු වෙමු. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.